අයිබෝයි. පසුගිය දින කිහිපෙම ලංකාව සලිත කරපු සහ අවාසනාවන්ත ලෙස වටිනා ජීවිත ගොඩාක් අපෙන් අරගත්තු දිත්වා සුලිකුණාටුවේ බලපෑම යන්තම් අඩු වෙලා පැය කිහිපයක් යන්නත් කලින් කිසිම අධ්‍යාපන පසුබිමක් නැති පටු අරමුණු වලට සමාජයේ ගිනි තියෙන කිහිප දෙනෙක් සුලිකුණාටුව සහ වෙදර් ෆෝකාස්ටිං ගැන හැමදේම දන්න අය වගේ කතා කරනවා මාධ්‍යවල දැකපු නිසා මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම හදන්නේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඕනෙම කෙනෙක්ට සරලව සුලිකුණාටු සහ වෙදර් ෆෝකාස්ටිං ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. සුලිකුණාටුවක ගමන් මාර්ගය ප්‍රෙඩික්ට් කරන්නේ කොහොමද කියලා කියන්නේ ඉස්සෙල්ලා අපි ඒකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක කෙටියෙන් කතා කරලා ඉමු. මුලින්ම මොකක්ද සුලිකුණාටුවක් නැත්නම් සයික්ලෝන් එකක් කියලා කියන්නේ? කොහොමද මේක ඇති වෙන්නේ? සයික්ලෝන් එකක් කියන්නේ මේ රූපේ පේනවා වගේ අඩු පීඩන කේන්ද්‍රයක් නැත්නම් සෙන්ටර් එකක් වටේ කැරකෙන විශාල වායු ධාරාවක් නැත්නම් large scale air mass එකක්. මේ අඩු පීඩන කේන්ද්‍රය වෝටර් බොඩි එකක් සහිත ප්‍රදේශයක ඇතිවීමෙන් තමයි සයික්ලෝන් එකක උපත නැත්නම් ආරම්භය සිද්ධ වෙන්නේ. එතකොට මේ විශාල වෝටර් බොඩි එකේ අවශ්‍යතාව තමයි ඉන්දියන් සාගරය, ඇට්ලාන්ටික් සාගරය, පැසිෆික් සාගරය සම්පූර්ණ කරන්නේ. මොකද මේ සාගරවල කිසිම ගොඩබිමක් නැති විශාල ඒරියාස් තියෙනවා. හරි. එතකොට කොහොමද අවපීඩන කේන්ද්‍රය ඇති වෙන්නේ? මේ වගේ විශාල වෝටර් බොඩි එකක් උෂ්ණත්වය roughly සෙල්සියස් 26.5 වගේ ඉක්මවුවට පස්සේ සාගරයේ මතු පිට වෝටර් ලේයර් එකට උඩින් තියෙන වායු අංශ වල උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ වායු අංශ ප්‍රසාරණය නැත්නම් පරිමාව වැඩි වීම නිසා උෂ්ණත්වය වැඩි වායු ලේයර් එකේ ඩෙන්සිටි එක නැත්නම් ඝනත්වය අඩු වෙනවා. මේකට හේතුව මෙන්න මේ ඉක්වේෂන් එකේ පෙන්නන විදිහට ඝනත්වය සමාන වෙන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවට. එතකොට වායු අංශ වල ස්කන්ධය නියතව තියලා පරිමාව වැඩි කරොත් සිද්ධ වෙන්නේ ඩෙන්සිටි නැත්නම් ඝනත්වය අඩු වීම. මම අපේ සාමාන්‍ය ජීවිතයෙන් පොඩි උදාහරණයක් ගන්නම්. වතුර සහ පොල් තෙල් එකම භාජනයකට දැම්මම ඝනත්වය වැඩි වතුර ලේයර් එක යටට ගිහින් ඝනත්වය අඩු පොල් තෙල් ලේයර් එක උඩට එනවා. මේක අපි ඉස්කෝලේ යන කාලේ කරපු පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. අන්න ඒ වගේම තමයි මේ ඝනත්වය අඩු උෂ්ණත්වය වැඩි වායු අංශ වේගයෙන් වායු ගෝලයේ ඉහළට නගිනවා. එතෙන්දී ඉහළ තියෙන උෂ්ණත්වය අඩු high density වායු අංශ ඒ ඇතිවන හිඩස් පුරවන්න ocean surface එක ළඟ තියෙන වායු ලේයරකට එන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම මේ පෙන්නනා වගේ සිද්ධ වෙගෙන යද්දී අවස්ථාවක් එනවා යම් localized area එකක ඒ විදිහට ඇතිවෙන හිඩස් පුරවන්න ප්‍රමාණවත් තරම් වායු අංශ නැති වෙලා යන. මෙන්න මෙතෙන්දි තමයි කලින් කිව්ව low pressure region එක හැදෙන්නේ. හේතුව වෙන්නේ මෙන්න මේ වායු ඉක්වේෂන් එකේ පෙන්නන විදිහට air pressure එක නැත්තම් P යම් නියත පරිමාවක් සැලකුවම තියෙන වායු අංශ ප්‍රමාණයට අනුලෝමව සමානුපාත වෙනවා. නැත්තම් සරලව කිව්වොත් වායු අංශ ප්‍රමාණය අඩු වෙද්දී air pressure එක නැත්තම් වායු පීඩනය අඩු වෙනවා. මෙන්න මේ විදිහට ඇතිවෙන localized low pressure area එකේ හිඩස් පුරවන්න ගොඩාක් ඈත ඉඳන් වායු අංශු මේ පෙන්නන විදිහට වේගයෙන් මේ ඒරියා එකට ඇදීගෙන එනවා. නමුත් ඔයාලා දන්නවා පෘථිවිය කියන්නේ තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙන වස්තුවක්. ඉතින් මෙන්න මේ පෘථිවිය භ්‍රමණය නිසා ඒ වායු අංශ මත ඇති වෙනවා apparent force එකක්. force එකට කියන්නේ Coriolis force කියලා. මම මේ ටර්ම් එකේ සිංහල වචන නම් දන්නේ නැහැ. කොහොම හරි Coriolis force එකේ result එකක් විදිහට එම වේගයෙන් ඇදීගෙන එන වායු අංශු low pressure zone එකේ තියෙන gaps fill කරනව වෙනුවට ඒ low pressure area එක center කරගෙන ඒක වටේ spiral එකක් වගේ මෙන්න මේ රූපේ පෙන්වන විදිහට කරගෙන පටන් ගන්නවා. ඒත් එක්ක මේ විදිහට air gaps fill කරන්න දිගින් දිගටම ඇදී එන වායු අංශු ඔක්කොම මේ ස්පයිරල් එක හරහා යන්න බැරි නිසා ඒකට ජොයින් වෙලා low pressure zone එක කේන්ද්‍රය කරගෙන rotate වෙනවා. මේ air mass එක දිගටම grow වෙලා තමයි අපි satellite image වල දකින මෙන්න මේ වගේ විශාල cyclone එකක් බවට පත් වෙන්නේ.
අවසානයේ fully grow වෙච්ච සයික්ලෝන් එකක් සාමාන්‍ය කිලෝමීටර් 100ත් 2000ත් අතර විශ්කම්භයක් වගේම කිලෝමීටර් 10ක පමණ උසකුත් තියෙනවා. මම මේ ඔබට කිව්වේ සයික්ලෝන් එකක් හැදෙන්නේ කොහොමද කියලා ඉතාම සරලව. නමුත් අවශ්‍ය ෆිසිකල් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. දැන් එමු වැදගත්ම පාර්ට් එකට. සයික්ලෝන් එකක ගමන් මාර්ගය නිර්ණය කරන්නේ කොහොමද? සති ගානකට කලින් අනිවාර්යෙන්ම මෙහෙම ඇති වෙන සයික්ලෝන් එකක් රටකට විශේෂයෙන්ම ලංකාව වගේ පුංචි දූපතකට ඇතුල් වෙනවා කියලා ප්‍රෙඩික්ට් කරන්න නැත්නම් ෆෝකාස්ට් කරන්න පුළුවන්ද? මොකද මම දැක්කා කිසිම මේ පිළිබඳ අවබෝධයක් නැති පිරිසක් යම් නිලධාරියෙකුගේ වචනයක් විකෘති කරලා සමාජයෙන් නොමග යවන්න ඉතාම පහත් උත්සාහයක් දරනවා. වර්තමානයේ වෙද්දී තියෙන ග්ලෝබල් වෝර්මින් තත්ත්වයක් එක්ක මේ විදිහේ low pressure zones ඕනෑ තරම් මම කලින් කිව්ව oceans වල equator එක නැත්තම් සමකය ආශ්‍රිතව සහ mid latitudes කියන මෙන්න මේ region එකේ ඇති වෙනවා. නමුත් මේ හැම එකක්ම fully grown cyclone එකක් වෙන්නේ නැහැ. එහෙම වෙන හැම එකක්ම ගොඩබිමකට එන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කියන්න ඕනේ දේ තමයි බෙන්ගාල බොක්ක ආශ්‍රිතව low pressure area එකක් ෆෝම් වෙන එක ලංකාවේ මුළු නගරයක්ම ඉවැකුවේට් කරලා සමහර විශේෂයක් නැති පොලිටිෂියන්ස්ලා කියනවා වගේ ජලාශ හින්දන් හේතුවක් නෙවෙයි. එහෙනම් දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර දවසකට කලින්ද හරියටම කියන්න පුළුවන් සයික්ලෝන් එකක් ගොඩබිමට ඇතුල් වෙනවා කියලා. මෙන්න මෙතනදී තමයි numerical weather models වැදගත් වෙන්නේ. මම මේ පිළිබඳව සිංහලෙන් හැකිතරම් සරලව ඔබට අවශ්‍ය මූලික අවබෝධය දෙන්න උත්සාහ කරනවා. කොහොම හරි numerical weather model එකක් කියන්නේ වායුගෝලයේ සිද්ධ වෙන ක්‍රියාවලිය මූලික භෞතික විද්‍යාත්මක නියම වෙන ස්කන්ධ සංස්ථිතිය, ගම්‍යතා සංස්ථිතිය සහ ශක්ති සංස්ථිතිය වගේ නියම මත පදනම් වෙච්ච ගණිත සමීකරණ computer programs පාවිච්චි කරලා constant time steps වලදී තෝරාගත්ත spatial scale එකක නැත්නම් සිංහලෙන් කිව්වොත් කිලෝමීටර් 100 නැත්නම් කිලෝමීටර් 10 වගේ තෝරාගත්ත grids වල ලබා දෙන උෂ්ණත්වය, සුළං වේගය, වර්ෂාපතනය වගේ input parameters කිහිපයක historical data පාවිච්චි කරලා විසඳීම මගින් ඉදිරි time steps ගැන අපිට prediction එකක් නැත්නම් පුරෝකථනයක් ලබා දීමට මේ ෆීල්ඩ් එක දවසින් දවස ඉම්ප්‍රූව් වෙන සහ විශාල සුපර් කම්පියුටර්ස් මත ඩිපෙන්ඩ් වෙන ෆීල්ඩ් එකක්. ලංකාව වගේ රටකට local numerical weather model එකක් කොහෙත්ම නැහැ. සහ මම ඉගෙන ගත්ත ජර්මනි වල තියෙන local weather model එකත් උපරිම ෆෝකාස්ට් කරන්නේ දවස් 4ක් 5ක් වගේ අනාගතයට විතරයි. ඒකත් සැලකිය යුතු error එකක් සහිතව. එතකොට ලංකාව වගේ research and development විශේෂයෙන්ම climate and atmospheric science වගේ field එකකට invest කරන්නේ නැති සහ අඩුම තරමේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එකතු කරන temperature සහ rainfall data වත් කෙනෙක්ට research එකක් කරන්න free ලබා දෙන්නේ නැති ඒ දත්ත business එකක් කරගත්තු රටක් තනිකරම depend වෙන්නේ global numerical weather models මත. මේ දේ දැන්වත් වෙනස් විය යුතුයි. මොකද numerical modeling සහ radar data incorporate කිරීම හරහා තමයි හුදෙක් satellite data මත depend වෙනවට වඩා accuracy එකකින් cyclone එකක් track කරන්න පුළුවන්. අවාසනාවට අපි ඉන්නේ World Meteorology Organization නැත්නම් WMO එකෙන් ගෝනගල සවි කරන්න ලබාගත්ත radar system එකත් සවි කරගන්න බැරි වෙච්ච අතීතයක් තියෙන රටක. ඉතින් කොහොම හරි මේ විදිහට අවශ්‍ය ක්ෂේත්‍රවල ඉන්වෙස්ට් නොකිරීමේ ප්‍රතිඵල තමයි සම්පූර්ණයෙන්ම ග්ලෝබල් මොඩල්ස් මත පදනම් වෙලා weather forecast ලබා දීමට සිද්ධ වීම. සරල උදාහරණයකින් කිව්වොත් ඔයාගේ ගෙදර අයවැය ගැන ඔයාගේ බැංකු ගිණුම බලලා කියනා වෙනුවට ජීවත් වෙන දිස්ත්‍රික්කයේම සාමාන්‍ය අරගෙන ඔයාගේ පරිභෝජනය ගැන කියනවා වගේ දෙයක්. එන්න මේ නිසා ලංකාවේ සාමාන්‍ය සමාජයේ මතයකුත් තියෙන දෙපාර්තමේන්තුව වහිනවා කිව්ව දවසට පායනවා කිව්ව දවසට වහිනවා. ඉතින් මට මෙතනදී highlight කරන්න ඕනේ දේ තමයි දැන්වත් research and development වලට invest කරන්න. ආපහු අපි එමු මාතෘකාවට. දැන් අපි දන්නවා cyclone එකක් කොහොමද ඇති වෙන්නේ සහ numerical weather models කියන්නේ මොනවද කියලා යම් සරල අවබෝධයක් තියෙනවා. ඊළඟ දේ තමයි cyclone tracking. මම කලින් කිව්වනේ numerical weather models කියන්නේ
දවසින් දවස ඉම්ප්‍රූව් වෙන ෆීල්ඩ් එකක්. මේ තියෙන්නේ ඔස්ට්‍රේලියාවල 1974 ආව ට්‍රේසි කියන සයික්ලෝන් එකේ පාත් එක විවිධ මොඩල්ස් වලින් ෆෝකාස් කරපු විදිය. එතකොට පේනවා නේද කිසිම මොඩල් එකකට බෑ හරියටම පාත් එක ප්‍රෙඩික්ට් කරන්න. නමුත් කාලයත් එක්ක මොඩල්ස් වල හැකියාව ඉවෝල්ව් වෙලා තියෙනවා. මම හිතනවා ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව අවම වශයෙන් යූස් කරන ග්ලෝබල් මොඩල් එකවත් හැමතිස්සෙම අලුත් කරනවා ඇති කියලා. මේ රූපේ මම පෙන්නුවේ මේ numerical modeling, weather forecasting, cyclone tracking කියන දේවල් සම්බන්ධ එක උදාහරණයක් විතරයි. නමුත් කියන්න ඕනේ තව දෙයක් තමයි cyclone එක ගමන් මාර්ගය හරිම අක්‍රමවත්. වගේම හැම cyclone එකක්ම එකිනෙකින් වෙනස් වෙනවා. ඒවට තියෙන්නේ unique properties. එතකොට කිසියම් මොඩල් එකක් විසින් A කියන cyclone එකේ path එක හොඳ accuracy එකකින් predict කිරීම B කියන cyclone එකත් ඒ විදිහටම predict කරන්න හේතුවක් හෝ එහෙම guarantee එකක් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ගැන කතා කරද්දී වැදගත් වෙන අනිත් කාරණේ තමයි මේ සියලුම දේවල් තිබුණත් වායුගෝලය කියන්නේ හෙට ඉර පායනවා වගේ නිශ්චිතව predict කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මොකද වායුගෝලයේ වෙන සුළු වෙනස්කමක් නිසා ඇති වෙන ප්‍රතිඵලයක් විදිහට සයික්ලෝන් එක ගමන් මාර්ගය වගේම ප්‍රබලත්වය විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ෆිසික්ස් වලදී මේ දේ හඳුන්වන්නේ chaos nature of atmosphere කියලා. සමහර විට අහලා ඇති chaos theory කියලා එකක් ගැන. ඒක හොයාගන්නත් හේතු උනේ මේ ස්වභාවයම තමයි. atmospheric physics වලදී chaos theory ගැන කතා කරද්දී කියන්නේ චීනයේ සමනලයේ අත්තටු ගහන එක ඇමරිකාවේ කුණාටුවක් ඇති වෙන්න තරම් හේතු වෙන්න පුළුවන් කියලා. අන්න ඒ තරම් මේ වායුගෝලය unpredictable. මේ පෙන්වන්නේ අන්න ඒ වගේ අපේ කලාපයේ අතීතයේ ඇතිවෙච්ච තෝරාගත් සයික්ලෝන් කිහිපයක ගමන් මාර්ග. ඉතින් මේක දැක්කම ඔයාලට තේරෙනවා ඇති Google Maps වල කොළඹ ඉඳන් නුවරට යද්දි පෙන්නනවා වගේ සයික්ලෝන් එකක් first detect කරපු ගමන් මේක ගමන් කරන්නේ මෙන්න මේ මාර්ගයේමයි කියලා කියන ලෝකේ පිළිගත් atmospheric physics සහ numerical weather models වලට නම් බෑ. ඉතින් සාමාන්‍යයෙන් සයික්ලෝන් එක ගමන් මාර්ගය ફોකස් කරන්න පාවිච්චි කරන මූලිකම දත්තය තමයි wind patterns කියන්නේ. මොකද ඒ මත සයික්ලෝන් එකක ස්පීඩ් එක සහ overall movement එක මොන ඩිරෙක්ෂන් එකටද තියෙන්නේ කියලා යම් අවබෝධයකට එන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ මේ wind patterns කියන්නේ හැම තත්පරයකදීම වෙනස් වෙන රීඩින් එකක්. අන්න ඒකයි global models වලට වඩා local model එකක් වැදගත් වෙන්නේ. මොකද locally wind speed, wind direction වගේ දේවල් වැඩි accuracy එකකින් monitor කරන්න අපිට පුළුවන් නිසා. ඉතින් එහෙම local models use කරන සහ cyclones ඇති වෙන ඕස්ට්‍රේලියාව වගේ රටකත් cyclone එකක් රට තුලට එන්න උපරිම පැය 24ක් වගේ කලින් තමයි warnings issue කරන්නේ. සති ගානක් හෝ දවස් ගානකට කලින් කිසිම තාක්ෂණයක් නැති ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව සයික්ලෝන් එකේ ඉෆෙක්ට් එක හරියටම ෆෝකාස්ට් කරා කියලා යම් කෙනෙක් කියන්න උත්සාහ කරනවා නම් ඒක හුදෙක් මේ සමාජයේ නොමග යැවීමට කරන ඊටාම පහත් ක්‍රියාවක්. ඊළඟ වීඩියෝ එකෙන් අපි දිත්වා සුලිකුණාටුවෙන් රටක් විදිහට ඉගෙන ගන්න ඕනේ දේවල් සහ නැවත මෙහෙම හානි වීම අවම කරගන්න ගන්න ඕනේ ඇක්ෂන්ස් ගැන තවදුරටත් කතා කරමු. ඇත්තටම දිත්වා කියන්නේ යම් ආකාරයක ලංකාවට ලබා දීපු early warning එකක්. ඒ ඇයි කියලා අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. තව කෙනෙක්ගේ දැනුවත් වීම සඳහා මේ වීඩියෝ එක share කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක හදන්න මට තියෙන අධ්‍යාපන සුදුසුකම් channel description එකේ වගේම මගේ LinkedIn සහ මගේ website එකට ගියාම බලා ගන්න පුළුවන්. අපදාවෙන් හානි වෙච්ච හැම කෙනෙක්ටම නැවත ශක්තිමත්ව නැගී සිටින අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. නන්දි. Thank you.